වතුර මෝටරයකුත් නැතුව කරන්ට් එක පාවිච්චි කරන්නේ නැතුව වතුර ලිඳේ ඉඳලා ටැංකියට පුරව ගන්න විදියක් ගැන මේ දවස්වල Facebook එකේ කතාවක් යනවානේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඇත්තටම මේ concept එක මොකක්ද කියන එක ගැන. හරි. මේ concept එකට අනුව මෙයා කියන විදියට මෙයාගේ ලිඳක් තියෙනවා. මේ ලිඳේ වතුර තියෙනවා. ඊට පස්සේ ගෙදර තියෙනවා. ගෙදරට උඩින් ටැංකියක් මෙයා හදලා තියෙනවා. ටැංකියේ බට තුනක් පාවිච්චි කරලා තියෙනවා. හරිද? එක බටයක් තමයි ලිඳෙන් ඉඳන් එන බටේ. ලිඳේ නම් බටයක් දාලා තියෙනවා ටැංකියට. ඊට පස්සේ මෙන්න මෙතනින් හුලං එළියට අදින්න බටයක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් එළියට බටයක් දාලා ඒ බටේ තමයි ටැප් ලයින් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. concept එක ඔන්න ඕකයි. හරි. ටැප් එක. හරි. ඉතින් මේකෙදි මෙයා කියන්නේ මෙන්න මෙතනින් හුලං ටික එළියට අදිනවා. කියන්නේ ටැංකිය ඇතුලේ තියෙන වාතය එළියට අදිනවා. වාතය එළියට අදිනකොට මේක ඇතුලේ පීඩනය අඩු වෙලා මේ ලිඳේ තියෙන වතුර ටික බටේ දිගේ ඇවිල්ලා ටැංකියට පිරෙනවා. ටැංකියට පිරුණාට පස්සේ මේක වහලා දානවා. හරි. වහලා දැම්මට පස්සේ දැන් ටැංකිය පිරලා තියෙනවා. ඊට පස්සේ ටැප් එක ඇරියට පස්සේ මෙතනින් වතුර එළියට එනවා. වතුර එළියට එනකොට මෙතන වතුර මට්ටම අඩු වෙනවා. ඒ අඩු වෙන ඉඩ පුරවන්න නැවත ටැංකියට ලිඳේ ඉඳන් වතුර එනවා. හරි. ඔන්න ඕක තමයි මෙයා මේ කියන concept එක. ඉතින් මේ concept එක ඔයාලට අහනකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඇත්තට මේක කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන ඇත්තට මේක කරන්න බැරි ඇයි කියන එක ෆිසික්ස් වලට අනුව. හරි. හිතන්න ඔයා මෙතන වාතය එළියට අදිනවා. ටැංකිය ඇතුලේ පිරීලා තියෙන වාතය එළියට අදිනකොට මේක ඇතුලේ පීඩනය අඩු වෙනවා. හරි. ඒක හරි. පීඩනය අඩු වෙනකොට මේ පැත්තේ කියන්නේ ලිඳේ එහා පැත්තේ තියෙන මේ ලිඳේ ජල පෘෂ්ඨයේ මත තියෙන පීඩනය. මෙන්න මේ පීඩනේ PATM ඒ කියන්නේ වායුගෝල පීඩනය. හරි. එතකොට මේ වායුගෝල පීඩනය මෙහෙන් තිරපනකොට මෙතන පීඩනය අඩු නිසා මේ පීඩන වෙනස පාවිච්චි කරලා ජලය මේ ටැංකියට පිරෙන්න පුළුවන්. හරි. පිරෙන්න පුළුවන් වුණාට මෙන්න මේ පීඩන වෙනසට ජලය උස්සන්න පුළුවන් උපරිම උසක් තියෙනවා. මොකද ඔයාට මේක පීඩනය අඩු කරන්න පුළුවන් උපරිම බිඳුව දක්වා. කියන්නේ සම්පූර්ණ රික්තය. කියන්නේ පරිපූර්ණ රික්තයක් හදන්න පුළුවන් නම් මේ ටැංකිය ඇතුලේ ඔයාට මෙතන පීඩනය බිඳුවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර බිඳුවක් කරපු ගමන් මෙන්න මේ නලයේ දෙපැත්තේ පීඩන වෙනසක් ඇති වෙනවා. ඩෙල්ටා P එකක් ඇති වෙනවා. හරියටම වායුගෝල පීඩන එකක්. ඒතර ඒක අපිට සාමාන්‍යයෙන් ගණනයේදී ගන්න 1.10 5 පැස්කල් කියලා. හරි. ඒ කියන්නේ නලයේ දෙපැත්තේ පීඩන වෙනස 1.10 5 පැස්කල්. එතකොට මේ පීඩනයට අදාළව උස්සන්න පුළුවන් උස ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් ඩෙල්ටා P සමාන h/g සූත්‍රය දාලා. ඒතර උතනින් h එක උක්ත කරගත්තාම ඩෙල්ටා P කියන්නේ 1.10 5 පැස්කල් ජලයේ ඝනත්වය 10යි g කියන එක මම 9.81 ගත්තොත් මට මතක විදිහට මේක සුළු කරාම ආසන්නව 10.2ක් වගේ උත්තරයක් තමයි එන්නේ. මීටර් 10.2ක්. ඒ කියන්නේ මේ පීඩන වෙනස භාවිතා කරලා ඔයාලට ජලය උස්සන්න පුළුවන් මීටර් 10.2කට. හරි. එතකොට දැන් මේ කතාව හරියනවා ටැංකිය මීටර් 10.2ක් අතර තිබ්බොත් ඒ ලිඳේ ඉඳලා ටැංකියට තියෙන උස මීටර් 10.2කට වඩා අඩුවෙන් තිබ්බොත් මේ ක්‍රමයට අනුව ජලය පුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි 10.2කට වඩා වැඩි උසක් නම් තියෙන. එතකොට කොහොමත් මේකෙන් පුරවන්න බෑ. හරි. අපි හිතමු 10.2කට වඩා අඩු උසකින් තියෙන. අපි හිතමු මීටර් 8ක් විතර තියෙන කියලා. මීටර් 8කින් වගේ නම් තියෙන්නේ. අපි හිතමු මේකේ ටැංකිය කියන්නේ ජලයේ ටික ටැංකියට පිරුණා. දැන් ඊට පස්සේ වෙන්නේ මෙයා ටැප් එකෙන් වතුර එළියට ගන්නවනේ. වතුර එළියට ගත්තම අපි තුන් ටැංකිය මේ දක්වා පිරලා තිබ්බ. දැන් වතුර එළියට යන්න ගත්තා. වතුර එළියට යනකොට අපි තුන් වතුර ලීටර් 1ක් එළියට ගියා කියලා. වතුර ලීටර් 1ක් එළියට යනකොට මේක ඇතුලේ ජල මට්ටම යම් කිසි මට්ටමකින් අඩු වෙනවා. හරි. ඒතකොට අඩු වෙනකොට මෙන්න මෙතන හිස් අවකාශයක් හැදෙනවානේ. ඔය හිස් අවකාශය දැන් පිරෙන්නේ මොන වගේද? මොකද මෙතන වහලා තියෙනවා. ආයේ වාතයට එන්න බෑ. එතකොට මේ හිස් අවකාශ වාතයෙන් පිරෙන්න විදියක් නැහැ. එතකොට වෙන්නේ මෙයා එළියට යන්න හදනකොට ජලය එනවට වඩා එයා කරන්නේ මේ ජලය එළියට යන එක නවත්තනවා. හරි. ඉතින් ඔයාලට මේක සරලව පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ සිරින්ජරයක් පාවිච්චි කරලා. හරි. ඉතින් මම මේ සිරින්ජරයට යම්කිසි වාත පරිමාවක් පුරවලා තියෙන දැන් මම ඊට පස්සේ වාතය ආයෙ එන්නේ නැති වෙන්නේ මෙතන කට වහනවා. කට වහලා මම මේ සිරින්ජරේ පිටිපස්සට අදිනවා. එතන මම මේක අතහැරපුවාම වෙන්නේ ආයෙ සිලින්ඩරේ ආපසු තිබ්බ තැනටම යනවා. ඒ කියන්නේ යාර එළියට යන්න දෙන්නේ නැහැ. ඒක තමයි මෙතනත් වෙන්නේ. එතකොට මෙන්න මෙහි වාතයන එක වහලා දාලා අපි මෙතනින් ටැප් එක අරපු ගමන් වෙන්නේ මෙයා වතුර එළියට යන්න දෙන එක නවත්තනවා. ඒ කියන්නේ වතුර එළියට ගන්න බෑ අපිට කීයටවත්. හරි? මොකද මෙතන ඇරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ මෙයා මෙහෙන් එළියට එන්න. හරි? එතකොට ඒකට අනුව මේකෙන් කීයටවත් වතුර එළියට ගන්න බෑ. හරි? ඊළඟ ප්‍රශ්නේ තමයි
අපි වතුර උස්සනවා යම් කිසි මට්ටමකට වතුර උස්සනවා කියලා කියන්නේ අපි ජලයට අරන් දෙනවා ශක්තියක්, විභව ශක්තියක්. ඒ විභව ශක්තිය අපි ගන්න MGH පාවිච්චි කරලා. ඒතර ඒ විභව ශක්තිය කවුද දෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ශක්තිය මවන්නත් බෑ. ශක්තිය විනාශ කරන්නත් බෑ. ශක්තිය අපිට ශක්ති අතර හුවමාරු කරන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ විභව ශක්තියක් චාලක ශක්තියට හරවන්න පුළුවන්. චාලක ශක්තියක් තාවක ශක්තියට හරවන්න පුළුවන්. ඒ වගේ ශක්තිය අතර මාරුව වියන එක විතරයි කරන්න පුළුවන්. ශක්තිය අලුතෙන් මවන්න බෑ. ඒ නිසා මේ විභව ශක්තිය දෙන කෙනෙක් නෑ දැන් මෙතන. එතකොට මේ එතනදිත් මේ concept එක බිඳ වැටෙනවා. හරි? ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔයා මේක ඇතුලේ පීන්නේ බිඳුවක් කරමු. මේක ඇතුලේ පීන්න අපි බිඳුවයි කියන්නේ වායු ගෝල පීන්නේ. එළියේ තියෙන්නේ PAT. මේ කියන්නේ වායු ගෝල පීන්නේ තියෙන 1.10 පැස්කල් තියෙනවා. ඇතුලේ පීන්නේ බිඳුවයි. බිඳුවක් වෙච්ච ගමන් වෙන්නේ එළියේ ඉඳලා මේක තෙරපනවා ඇතුලට. ඒ කියන්නේ ටැංකිය තෙරපනවා. ටැංකිය තෙරපනකොට ටැංකිය මත එන බලය වාඩ ගන්න පුළුවන්. අපි දන්නා පීඩනයක් ලියන්නේ බලය විදිහින් වර්ග බලය. අපි හිතමු මේ ටැංකිය ඒකක වර්ග බලයක් මත කියලා. කියන්නේ වර්ග බලයම එකක් කරනවා. වර්ග මීටර එකක් මත එන බලය හොයනවා. වර්ග මීටර එකක් කරොත් මට මේ බලය ලියන්න පුළුවන් පීඩනය 1.10 කියන්නේ ඕක ඇත්තම ගත්තොත් 1.01.10 පැස්කල්. ඕකනේ අපේ වායු ගෝල පීඩනය කියලා. එහෙනම් 1.01.10 පැස්කල් වැඩි කරන්න වර්ග මීටර එකකින්. වැඩි කරාම ආඩු උත්තරයක් එනවා 1.01.10 නිව්ටන් කියලා බලයක් එනවා. ඒ කියන්නේ ටැංකිය මත තෙරපුම් බලය තමයි ඔය තියෙන්නේ. ඕක තව ටිකක් සුළු කරත් වඩ ගන්න පුළුවන් 101යි තව 0.3ක් වෙනවා නිව්ටන් වලින් නම් ඔය F කියන බලය ඔය කිලෝග්‍රෑම් වලට හැරෙව්වොත් 101.2 කිලෝග්‍රෑම් ටොන් වලට හැරෙව්වොත් 10.1 ටොන්. ඒ කියන්නේ මොකක්ද? ඇත්තටම ටොන් 10.1ක් මේ ගොඩ තිබ්බා වගේ හරියට. يعني ටැංකිය වල ටොන් 10.1ක් තිබ්බා වගේ තමයි මේ පීඩන නිසා තියෙන බලය. කියන්නේ ඇත්තටම ওই ටැංකිය තියෙන්නේ නැහැ. ප්ලාස්ටික් අපි සාමාන්‍ය පාවිච්චි කරන ටැංකියක් පාවිච්චි කරොත් ඔය ටැංකිය පවතින විදියක් නැහැ. මොකද ඒක තෙරපිලා චප්ප වෙලා යන්න ඕනේ. කියන්නේ ඕකේ කියන්නේ ඉම්ප්ලෝෂන් එක. හරි. එතකොට එකපාර ඇතුළට තෙරපිලා කියන්නේ පිපිරලා වගේ යනවා. හරි. ඒ නිසා මේක තියෙන විදියක් නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්න නම් කිව්වා මේ ටොන් 10.1ක් දරා ගන්න පුළුවන් විදිහට මේ ටැංකිය හදන්න ඕනේ. ඉතින් එහෙම හදන්න නම් ඔයාලට සෑහෙන වියදමක් දරන්න වෙනවා. ලක්ෂ ගණනක් වියදම් කරන්න වෙනවා. ඊට වඩා ලේසි ක්‍රමයක් ඔයාලට තියෙනවා. මොකද්ද? මෙන්න මේ ටැංකිය සහ ළිඳ අතරට මෙන්න මෙතනට පාවිච්චි කරනවා වෝටර් පම්ප් එකක්. හරි. වෝටර් පම්ප් එකක් පාවිච්චි කරලා මෙච්චර දෙයක් හිතන්නේ නැතුව වෝටර් පම්ප් එකක් පාවිච්චි කරලා ළිඳේ තියෙන වතුර ටික ටැංකියට ඔයාලට ලේසියෙම පුරව ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් කල්පනා කරනවා ඇති වෝටර් පම්ප් එකක් කොහෙන්ද ගන්න කියන එක ගැන. මොකක්ද කල්පනා කරන්න දෙයක්ද මහත්තයෝ? සොලෙක්ස් ශ්‍රී ලංකාවේ අංක 1 වතුර පොම්පය. උසස් පෙළ භෞතික විද්‍යාව සරසවියට පාරකින භෞතික විද්‍යා පන්තිය. තරිඳු විජේරත්න විමසීම් 076යි 63යි 97යි 0.09